මේ ප්‍රසංග මාලාවේ අවසාන ප්‍රසංගය අද ඊට අවසාන භාගයේ දැන් තාම ඉවර නැහැ. තව තියෙනවා. ඉස්සරහට තමයි හොඳම ටික. විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. මාවත් ප්‍රවීණ අපේ ගායන ශිල්පී චන්ද්‍රනිය නානච්චයවත් කැනඩාවේ මේ ප්‍රසංග මාලාවට ආරාධනා කරපු ප්‍රධානම කෙනා පියමලි අක්කා ඇතුළු අරලිය එන්ටර්ටේන්මන්ට්ස් ආයතනයට මම හිතන්නේ පියමලි අක්කට මම පියමලි අක්කගේ නම විතරයි කියන්නේ මොකද නම් ගොඩාක් තියෙනවා එහෙම වුණත් කියන්න මම හිතන්නේ පුදුම ලොකු පිරිසක් පියමලි අක්කට උදව් කරනවා නැතුව මේ විදිහට කරන්නත් අමාරුයි මේ වගේ ප්‍රසංගයක් කරන්නත් අමාරුයි සාර්ථකව ඒ පියමලි අක්කට දෙන හයිය සහ ඒ සියලු දෙනාට පියමලි අක්කා ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා මාවත් චන්දනයවත් කැනඩාවේ මේ ප්‍රසංග මාලාවට ගෙන්නලා ඊටාම ආදරෙන් අපි බලාගෙන සහ අනිත් ප්‍රසංග දැන් අනිත් සිටි වල ප්‍රසංගවලත් ඒ සියලුම දේත් හරිම ඊටාම හොඳින් කල්පනාකරණය කරලා දුන්නට පියමලියක් ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුතියි ඊළඟට මේ ප්‍රසංග මාලාවටම සංගීතය සපයපු මෙට්‍රික් සංගීත කණ්ඩායමේ ආදරණීය සහෝදර පිරිස සහෝදරිය ඇතුළු බොහොම ස්තුතියි ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. ඊටාම ඇත්තටම කියන්න ඕනේ රටින් එපිට ප්‍රසංගයකට සහභාගී වෙනකොට අපේ සංගීත කණ්ඩායමක් සහභාගී වෙන්නේ නැත්නම් අපි හරිම බයෙන් තමයි ශිල්පිනියන් ශිල්පිය විදිහට සහභාගී වෙන්නේ. හැබැයි කිසිම බයක් නැතුව ඊටාම ඒ කියන්නේ මමත් විඳින්මින් ගායනා කරා මේ ඊටාම මනරම් සංගීතයට. ඒකට බොහොම ස්තුතියි. ඊළඟට සංකල්ප මල්ලි ඉන්නවා ඉස්සරහා ශබ්ද පරිපාලනය කරලා දුන්නා ඊටාම හොඳින්. සංකල්ප මල්ලිටත් බොහොම ස්තුතියි. ඊළඟට මේ දැන් මේ සියලු දේ මේ පසුබිම සහ මේ ලයිටිං මේ සියලු දේ මම අතරම නම් වශයෙන් කියන්නකො ලොකු වෙලාවක් යනවා. නන් අයුරින් දායකවන කියලා කිව්ව නේද? නන් අයුරින් දායකවන සියලුම දෙනාට විශේෂයෙන් රාණුක මල්ලි ඔයාට ඒ වගේම කියන්න ඕනේ. ඇමරිකාවේ ඉඳලත් මේ ප්‍රසංගය නරඹන්න ඇවිල්ලා ඉන්නවා කියලා ආරංචි වුණා. හරිම සතුටුයි. මම හිතන්නේ ටොරොන්ටෝ අවට විතරක් නෙමේ ටිකක් දුර බැහැර ඉඳලත් ආවා. අපේ මේ රෙඩ්ඩිය අසන්ත මල්ලිත් මේ ෂෝ එක බලන්න ආවා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක හරි සතුටක්. අපිට ඇත්තටම හරිම ආස හිතෙනවා මේ ශාලාව පිරෙන සෙනග ඉන්නකොට සහ ඔයාලා මේ විදියට හරි ආසාවෙන් ගීත රස විඳිනකොට ඉතින් බොහොම ස්තුතියි. ඔයාලා අපිව විඳින්න ආවට නැවත වතාවක් හම්බ වෙමු. කොහෙද හරි හම්බ වෙමු. ඉතින් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් පියමලි අක්කා ඇතුළු අරලිය එන්ටර්ටේන්මන්ට්ස් සියලු දෙනාට මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි වැඩ කටයුතු වුන් කරන ඉදිරි ප්‍රසංගත් අතිසාර්ථක වේවා කියලා. ඉතින් බොහොම ස්තුතියි. අක්කේ මම තප්පරයක් හොරගම් කරනවා. මං හිතන්නේ මම ටොරොන්ටෝවේ දැකපු හොඳම ඔඩියන්ස් වලින් එකක් තමයි අද දවසේ ශෂික අක්කගේ චන්දනයගේ සින්දුව අහන්න ආවේ. කට්ටියව දෙන හොඳ ප්‍රසන්නාදයක්. මම යනවා අනිත් පැත්තට ගිහිල්ලා චන්දනයත් එක්ක ශෂික අක්කට වේදිකාව.